හිතමු අනිත්‍යතාවයෙන් යමක් වැටුණා නම් ඒක දිගින් දිගට කරන්න ඕනේ. එහෙම දිගින් දිගට කරනකොට තමයි අර මනස සුද්ධ වෙලා මේ අල්ලා හිටින තත්වයකටපත් වෙන්නේ. දැන් එතකොට මේ පින්වතුන්ට එහෙමනම් අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන මාර්ගයේ උඩ බුදුරජාණන් වහන්සේ ඇයි අපිට මේ සමාධියක් අවශ්‍යයි කියන එක කියන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි. සීලය කියන එක අවශ්‍ය වෙන හොඳ ජීවිතයක්, Tamanට සතුටු වෙන්න පුළුවන් ජීවිතයක්. සමාධිය කියලා කියන්නේ පින්වතුනේ මෙන්න මේ ධර්මතාවයන්ගෙන් අඩු. අර වියලි ගතියෙන් අඩු. ලෝභ, දේශ, මෝහ, මාන, ක්‍රෝධ මේ වගේන් අඩු. ඒ වගේම සිහිය, එකඟභාවය, නුවණ වැඩ කරන්න පුළුවන් මානසිකත්වයක් ඇති මනසක් තමයි සමාධි මනසක් කියලා කියන්නේ. අන්න එවැනි පසුතලයක් තුළ කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා අර ධර්මතාවයන් ටික ආරක්ෂා කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සීල, සමාධි, ප්‍රඥා කියලා කියන්නේ. සමාධි එකඟභාවය අවශ්‍යයි කියලා කියන්නේ අර අපි දිනු කරන අනිත්‍යතාවය හෝ වේවා, ඒ වගේම දුක්ඛතාවය හෝ වේවා, සංවේග කාරණාව හෝ වේවා අල්ලා හිටින්න නම් සමාධිය ඕන, එකඟභාවය ඕන. ඒක අපේ තේරුම් ගමු. අපි දැන් යෝගින් දෙන්නෙක් ගමු. එක්කෙනෙක් ඉන්නවා හිතේ සමාධියක් නැති කෙනෙක්. සමාධියක් නැති කෙනෙකුටත් හොඳ බණක් අහන්න ලැබෙනවා. අනිත්‍යතාවය පිළිබඳව, ජීවිතය සංවේග උපදින කරුණ පිළිබඳව බණක් අහන්න ලැබෙනවා. මේ බණ අහලා ඉවර වෙලා අනේ හොඳ බණක් කොච්චර වටිනවද, කොච්චර හොඳයිද මේ පිළිබඳව ලොකු සතුටක් එයාට ඇති වෙනවා. නමුත් දවස් දෙකක් ගියාම ඔක්කොම අමතක වෙලා එයා කරපු නරක වැඩවලට අයත් වැටිලා, සමහරට අරක්කු බෙවුවා නම් ඒවට අයත් වැටිලා, ඒ වගේම නරක දේ කරපු දෙයට අයත් වැටිලා. කාරණාව ඔහුගේ හිතේ සමාධියක්, එකඟ භාවයක්, මේ ධර්මයේ දකින්න පුළුවන් ශක්තියක් නැහැ. තව කෙනෙක් ඉන්නවා හිත හොඳට එකඟ වෙලා තියෙන්නේ, සමාධි වෙලා තියෙන්නේ, නීවරණයන්ගේ බලපෑම හොඳට මුදබල වෙලා තියෙන්නේ. එයාත් මේ බණ අහනවා. එයාට බණ ආපුවා මෙතනවා ඔව් මේ කියන කාරණාව හරි, මම මේක හොඳට කරන්න ඕනේ. ඒකේ නා මේක නැවත වඩලා එහි ශක්තිය උපදවා ගන්නවා. අන්නතර ඒකයි වෙනස තියෙන්නේ. සමාධිවන්තයා ධර්මය හොඳට හිතට කාවද්දා ගන්නවා, දිගින් දිගට කරලා එහි ප්‍රතිඵල ලබා ගන්නවා. සමාධිය නැති කෙනාට ඒ ධර්මයේ පිහිටන එක අඩු වෙනවා. ඒ මොහොතට පමණක් ධර්මයේ පිහිටනවා, පසුව ධර්මයේ අතුරුදහන් වෙනවා. අනේ නිසා අපි මේ සමාධි අධ්‍යක්ීමක් සුළුෙන් හෝ ලබන්නට ඕනේ පින්වතුනි. අපිට පුළුවන් වෙලාවවලදී මේ සමාධි අධ්‍යක්ීම් ටික එක්කව කරගන්න. එතකොට පුළුවන්කම ලැබෙනවා මේ ධර්මයේ හොඳට කාවද්දා ගන්නට, මේ අනිත්‍යතා ආදී දේවල් හොඳට කාවද්දා ගන්න පුළුවන්කම ලැබෙනවා.